හලෝ ගයිස් ඔන්න අරගලයෙන් පස්සේ අපේ කොල්ල කෙල්ලෝ ටික එකතු වුණු කැරල්ලක් නොවුනත් කැරල්ලක් වගේ රැල්ලක් ගැන මේ කියන්න හද ගම් වතුරෙන් අසරණ වුණු විවිධටපත් වුණු අපේම රටේ ජනතාව වෙනුවෙන් ජනතාව පෙළ ගැසුණු හැටි තමයි මේ ඔයාලා දකින්නේ. සෝෂල් මීඩියා හරහා ඇතිවුණු ඒ රැල්ලට නම් මම හරි මහසයි. මොකද ඒකෙන් අපේ රටේ මනුෂ්‍යත්වය වෙනතටත් වඩා පිළිබිඹු වෙලා පේනවා. මහරගම යූත් සෙන්ටර් එකේ සහනාධාර ඉදු කරන ප්‍රධාන මධ්‍යස්ථානයේ තමයි මම ඉන්නේ. ප්‍රධාන ගේට්ටුව ගාවට මිනිස්සු ගෙනත් දෙනේ සහනාධාර ලෝරි රථ හරහා තමයි ප්‍රධාන ශාලාවට යන්නේ. ප්‍රධාන ශාලාවට ගෙනාවේ බඩු වෙන වෙනම වෙන් කරලා ඇසුරුම් කරනවා. හරියට කර්මාන්ත ශාලාවක් වගේ. වෙන වෙනම ඇසුරුම් කරපු ද්‍රව්‍ය ලෝරි රථ හරහා අපේ අසරණ වුණු ජනතාව වෙනුවෙන් බෙදා හරින ලබනවා. මම හරිම වාසනාවන්තයි මේ වගේ රටක ඉපදුන එකට. මොනතරම් විපත් ආවත් මේ වගේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පෙළ ගැසෙන සමාජයක පුරවැසියෙකු වෙන්න ලැබුණොත් ගැනත් මම හරිම ආඩම්බරයි.